back to our YouTube channel. ඉතින් මේ vlog එකකින් ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ busy weeks දෙකකට පස්සේ අපි දෙන්නම ගෙදර ඉන්න weekend එකක්. ඒ වුණාට ගෙදර හිටියේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද අපේ weekend එක ගත වුනේ කියලා. දෙන්නම කාලෙකින් ගෙදර ඉන්න නිසා අපි දෙන්න හිතුවා අද ලන්ච් වලට එළියට යමු කියලා. ඒ වගේම අපිට අද හවස තියෙනවා බර්ත්ඩේ පාර්ටි එකක්. ඉතින් අපි ඒකට යන්නත් ඕනේ. ඉතින් මම උදේම නැගිටලා වොෂ් එකක් දාලා මේ ලෑස්ති වෙන්නේ බර්ත්ඩේ පාර්ටි එකටයි ලන්ච් අවුට් එකටයි දෙකටම මැච් වෙන්න ලෑස්ති වෙනවා. අපිට ඕටම් එක දැන් ඉතින් ටිකක් සීතලයි. මේ තමයි මගේ අවුට්ෆිට් එක. අද හවසට බර්ත්ඩේ පාර්ටි එක තියෙන යාළුවගේ ගෙදර තියෙන්නේ. අපි ඉන්න පැත්තේ ඉඳන් පැයක විතර දුර. ඉතින් අපි හිතුවා ලන්ච් වලටත් ඒ පැත්තටම ගිහිල්ලා කොහෙන් හරි කමු කියලා. එතකොට අපිට ලන්ච් අරගෙන එයාලා ගෙදරට යන්න ලේසි නිසා. For this one, barbecue and mayo, please. Yep. කෑම කාලා ඉවර වෙලා අපි දෙන්න ආව චුට්ටක් එළිය ඇවිදින්න. හරිම ලස්සනයි. ඒ හරිය කොළ වැටිලා ගස්වල පාටත් වෙනස් වෙලා. ඉතින් වෙනමම වයිබ් එකක් තිබුණේ. අපි දෙන්න චුට්ටක් ඇවිද්දා එළියේ. ඊට පස්සේ අපි ආවා බර්ත්ඩේ එක තියෙන යාළුවාගේ ගෙදරට. කලින් ආවා ටිකක් උදව් කරන්නත් එක්ක කියලා. ඒ වුණාට එයා අපි එද්දි ගොඩක් දේවල් කරලා ඉවර කරලා තමයි තිබුණේ. අවුරුදු 1 තමයි මේ ලැබුවේ. කයිල් බෝසිත් තමයි මේ චූටියාගේ නම. ඉතින් එයාගේ ෆස්ට් රියැක්ෂන් එක තමයි මේ ස්වීට්ස් කෑවට පස්සේ. හරිම කියුට්. ඉතින් සෙනසුරාදා රෑ 12 වගේ වුණා අපි බර්ත්ඩේ පාර්ටි ඉවර කරලා ගෙදර එද්දී. මේ ඉරිදා දවස අපේ වීකෙන්ඩ් එකේ අපි දෙන්නට එදත් එළියට එන්න උනා උදේම. මොකද ෂර්මි කිව්වා යාට කොණ්ඩේ කපන්න ඕනි කියලා. මටත් උමනාවක් තිබ්බා අයිබ්‍රෝස් හදාගන්න. ඒ වුණාට ආවට පස්සේ තමයි දැනගත්තේ ෂොප් එක වහලා කියලා ඉරිදා. ඉතින් ෂර්මි කොණ්ඩේ කපනකම් මම පොඩි රවුමක් ගැහුවා. දැන් මේ අපි යන්නේ කොණ්ඩෙත් කපාගෙන කෑම කන්න දවල්ට. ඉතින් යද්දි තමයි මෙන්න මෙයාව හම්බුනේ. හරිම ලස්සනයි නේද ඒක. මාව නම් නිකන් වෙනම ලෝකයකට ගියා වගේ. අපි ඉතින් ඒකත් බලාගෙන ඉඳලා දැන් මේ ආවේ මාසෙකට සැරයක් මෙහි තියෙනවා මාකට් එකක්. හැම මාසෙම පළවෙනි සතියේ වීකෙන්ඩ් එකේ.
ඉතින් දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඒ මාකට් එකේ තියෙන එක එක කෑම ಜಾති. ඒ කෑම මොන හරි try කරන්න කියලා තමයි අපි දෙන්න ආවේ. ටික වෙලාවක් ඉතින් පොලිමේ ඉන්න ඕනේ. දැන් මේ පොලිමේ ඉන්නවා අපි දෙන්න. ඉතින් මේ බලන්නකෝ අපිට පොලිමේ ඉදි හම්බුනේ යාළුවාව. එයාත් පොලිමේ ඉන්නවා කෑම ගන්න. එයාට නම් ඉවස ගන්න බැරුව ඉන්නේ කියලා එයාගේ අයිතිකාරයා කියනවා. සුවඳක් තියෙනවනේ හොඳටම. ඉතින් බොහොම අමාරුවෙන් ඔය ඉන්නේ කියලා අපිත් එක්ක කිය හිටියා. ඉතින් මේක තමයි අපි ගත්තේ ලන්ච් වලට. ඒක මාර රසයි. ඒක කාලා ඉවර වෙලා අපි ආවා ඩෙසර්ට් ගන්න. ඉතින් මේ ස්ට්‍රෝබෙරිස් කප්ස් වලට අපි කියන චොක්ලට් ටොපින්ග්ස් දාලා දෙනවා යාලා. ඒකත් මාරම රසයි. අපි දෙන්න ඉතින් එතනට වෙලා ඒකත් කන ගමන් ඒ වටේටම තියෙනවා කඩ, චූටි කඩ. ඒකෙත් ඇවිදලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ ෂර්මිට ඩෙනිම් එකක් ගන්න. ඉතින් මං කිව්වා මං යාට අරන් දෙන්නම් කියලා. මොකද ඉතින් එයා මට ගොඩක් දේවල් අරන් දෙනවනේ හැම වෙලේම. මේ පාර මං අරන් දෙන්නම් කියලා මං යාට එයා කැමති විදිහට ඩෙනිම් දෙකක් අරන් දුන්නා. ඉතින් මේ විදිහට තමයි අපේ බිසි වීකෙන්ඩ් එක ගත වුණේ. මං හිතනවා ඔයාලා අපේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඔයාලා අපේ vlog එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාලා ආසම part එක මොකක්ද කියලා comment කරන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.